රට කජු ගැන තමයි මම අද ඔයාලට කියන්නේ. රට කජු අපේ ඉතින් ප්‍රියතම කෑමක්නේ. අපි නම් ඉතින් වැඩියෙන්ම කන්නේ ටවුන් එකට ගියාම කඩල කරත්තෙන් අරගෙන තමයි නේද? එහෙම කන්න ඕනේ නැහැ රට කජු. ඒවා අපි දන්නේ නැහැනේ කොහොමද ඒවා බදින්නේ කියලා. ඒවට වැලි එකතු කරලා බදිනවා. ඉතින් අපි ඕනම කෑමක් අපි හදාගත්තොත් තමයි අපිට විශ්වාසයෙන් කෑමට ගන්න පුළුවන්. ඉතින් රට කජු ඔයාලා මාසෙට බඩු ගන්නකොට ඔයාලා සුපර් මාකට් එකට යනවනේ. අන්න ඒ වෙලේදී රට කජු 500ක් විතර ගන්න. ඒක එච්චර ගාණක් වෙන්නේ නැහැ. මම හිතන්නේ ලංකාවේ රුපියල් 500 ගාණක් විතර වෙයි රට කජු 500ෙම. ඉතින් අපිට ඒක දවස් සතියකට නෙමෙයි මම හිතන්නේ මාසෙටමත් ඇති සැරින් සැරේ කෑවොත්. ඉතින් කඩෙන් ගත්තොත් අපිට පොඩ්ඩක් දෙන්නේ රුපියල් 50කට 100කට හරිය පොඩි ප්‍රමාණයක් තමයි දෙන්නේ. ඉතින් මුදලත් ඉතුරු වෙනවා මෙහිම රට කජු කෑවොත් ඔයාලා. ඉතින් රට කජු ටික ගෙදර ගෙනල්ලා සෝස් පෑන් එකක් ලිපේ තියලා ඔයාලට ඒ වෙලාවට අවශ්‍ය ප්‍රමාණය සෝස් පෑන් එකට දාලා මෙහෙම බැද ගන්නයි තියෙන්නේ. බලන්න මම දැන් බදින විදිය. ඉතින් හරිම ලේසි. රට කජු බදින්න වැලිය ඕනේ නැහැ. මේකට බැදලි ඉවර වෙන්නේ විනාඩි 10ක් වගේ. ඒ යන්නෙත් නැහැ. මොකද අඩු ගින්දරේ හොඳට හැන්දෙන් කලවම් කර කර ෆෑන් එක පොඩ්ඩක් හොල්ල එක දිගට බැද ගන්න. මේ වෙලාවේ මතක තියාගන්න රට කජු වල ගොඩාක් පුච්ච ගන්නෙ නැහැ. අඩු ගින්දරේ බැද්දාම පිච්චෙන්නේ නැහැ. ඉතින් බැදලා ඉවර වුණාමත් ඒක හැමම ලිප උඩ තියන්න. එතකොට ඒ රස්නෙමුත් රට කජු ටික හොඳට රසයට ගානට බැදිලා එනවා. ඉතින් රට කජු කියන්නේ ඊටාම ගුණ කෑමක්. කාන්තාවන් අපේ බඩවැල් වල තියෙන පිළිකා එන්නේ නැහැලු. බඩවැල් වල හට ගන්න නැහැලු. එතකොට හිස කෙස් වර්ධනයේට එතකොට අපේ සුගර් පාලනයේට ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් වලට මේ රට කජු කියන මේ කෑම අපිට කෑමට ගන්න කියලා තියෙන කුඩා දරුවන්ට. ඉතින් ඒ නිසා වැඩිහිටියාටත් කුඩා දරුවන්ටත් අපිටත් ඕන කෙනෙකුට ගුණදායකයි රට කජු කියන එක. ඉතින් රට කජු කියන එක මේ ගෙදර ගෙනල්ලා බැදගෙන කන්න තරම් අපේ කට්ටිය එච්චර කැමති නෑ. ඒකට මන් දන්නේ නෑ කම්මැලිද කියලා. නමුත් මෙන්න මෙහෙම හදලා ඔයාගේ දරුවන්ට උනත් ඔයා දෙන්න. අපි ළමයිට අපි ආදරේනේ. ඉතින් හොඳම දේ දෙන්න ඕන ළමයිට උනත් අපි කෑම දෙනකොට. ඉතින් ආරක්ෂා සහිතව ගුණ කෑම ඕගොල්ලෝ නිතරම ගෙදර හදලා කන්න. ඉතින් හරිම ලේසි. රට කජු මෙහෙම කාලා බලන්නකෝ. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ ආයි කඩින් කන්න එපා.